ආයිබෝවන් පාඩම පටන් ගන්න කලින් මුලින්ම මතක් කරනවා අපේ ICT EduPro YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. හරි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා සංඛ්‍යා පරිවර්තනය ගැන. අපි මුලින්ම සංඛ්‍යා පරිවර්තනය කරනකොට අපි කතා කරමු කොහොමද ද්විමය සංඛ්‍යාවක් කොහොමද අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. ද්විමය සංඛ්‍යාවක් කොහොමද අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. එතකොට අපි ගත්තොත් මෙහෙම 1.0.1 කියන ද්විමය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවනකොට අපි මෙහෙම දෙයක් කරනවා. දැන් අෂ්ටමය කියන්නේ 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය සමානයි 8යි. දෙකේ තුන්වෙනි බලය සමානයි 8යි. අපි ඒක නිසා අපි මේක කඩා ගන්නවා 3න් 3ට. 1යි 2යි 3යි. එතකොට මේකේ 1.1යි අපිට ඕන නම් මෙතනින් බිඳුවක් දාගන්න පුළුවන්. එතකොට අපි 3න් 3ට කඩා ගන්නවා. එතකොට මේ 3න් 3ට කඩා ගත්තම මෙතන අපි ලියා ගන්නවා මෙතන තියෙන්නේ දෙකේ බිඳුව. ඊළඟට මෙතන තියෙන්නේ දෙකේ 1. මෙතන තියෙන්නේ දෙකේ 2. ඊට පස්සේ ආපහු මේ 3 පටන් ගන්නෙත් මේ දෙකේ බිඳුවේ. දෙකේ බිඳුව, දෙකේ 1, දෙකේ 2. එතකොට දෙකේ බිඳුව කියන්නේ අපි දන්නවා 1යි, දෙකේ 1 කියන්නේ 2යි. එතකොට දෙකේ 2 කියන්නේ 4යි. ඊට පස්සේ මෙතනත් දෙකේ බිඳුව 1යි, දෙකේ 1 2යි, දෙකේ 2 4යි. එතකොට දැන් මේකේ තියෙන එක බලමු. දැන් 1 තියෙන්නේ ඔන්න එකේ එකක් තියෙනවා. එහෙනම් අපි එතන 1යි. ඊළඟට දෙකේ එකක් තියෙනවා. එහෙනම් 2යි. මෙතන 4 බිඳුවක්නේ තියෙන. මෙහෙම මේ දෙක තමයි අපි කම්පෙයාර් කරන්නේ. මේ දෙක. දෙකේ. නැත්තම් මේ විදිහට අපිට ගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට මේක පැහැදිලි නැත්තම් අපිට මෙහෙම ගන්නත් පුළුවන්. අපි එහෙමත් අරගෙන බලමු. මෙහෙම. දැන් මෙතන තියෙන දෙකේ බිඳුව කියන්නේ 1යි, එකේවා 1ක්. ඊළඟට දෙකේ 1 කියන්නේ 2යි, දෙකේවා 1ක්. දෙකේ 2 කියන්නේ 4යි, 4 ඒවා බිඳුවක්. එතකොට අපි මෙන්න මේ ටික එකතු කරගෙන යනවා. එක් වරක් 1 1යි, දෙවරක් 1 2යි, හතර වරක් බිඳුව බිඳුවයි. ඒක එකතු කරාම මෙතන එනවා 3ක්. ඒ වගේම මේ පැත්තත් අපි මේ විදිහට සුළු කරගෙන යනවා. දෙකේ බිඳුව කියන්නේ 1යි, එකේවා බිඳුවක් තියෙනවා. ඊළඟට දෙකේ 1 කියන්නේ 2යි, ඒ වගේ ඒවා එකක් තියෙනවා. ඊළඟට දෙකේ 2 කියන්නේ 4යි, ඒ වගේ බිඳුවක් තියෙනවා. එතකොට මේ ටික එකතු කරාම එක් වරක් බිඳුව බිඳුවයි, දෙවරක් 1 2යි, හතර වරක් බිඳුව බිඳුවයි. අපිට මෙතන බිඳුව දාගත්තේ නැතුණත් කමක් නැහැ. මේ සංඛ්‍යාව විතරක් ගත්තත් කමක් නැහැ. එතකොට මෙතන එන්නේ 2යි. ඊට පස්සේ දැන් මෙතන 2 ආවා, මෙතන 3 ආවා. අපි එහෙනම් ඒක එකතු කරන්නේ අපි ඒකම ලියනවා 23යි. එතකොට මොන පාදයටද? අෂ්ටමය පාදය. එහෙනම් මෙතන 8යි. 23යි 8 පාදයට. ඔන්න අපි කතා කරා ද්විමය සංඛ්‍යාවක් කොහොමද අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. අපි තව සංඛ්‍යාවක් අපි උදාහරණයක් විදිහට ගමු බලන්න. අපි ගත්තොත් 1.1 දෙකේ පාදයට කියන සංඛ්‍යාව කොහොමද
නැත්තම් මෙතනත් අපි එකක් දාගමු. කොහොමද මේක කොහොමද අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවන්නේ? එතකොට මේක අපි 3න් 3ට බෙදා ගන්නවා. 1 2 3. 1 2 3. එතකොට මේක අපි දැන් ගුණ කර ගන්නවා. මේක තියෙන්නේ 2 බිඳුව. ඒ වගේ ඒවා එකක්. ඊළඟට මේක 2 1 ඒ වගේ ඒවා මෙතන තියෙන බිඳුවයි එහෙනම් බිඳුව. ඊළඟට මේක 2 2 වැඩි කිරීම මේ 1යි. ඊට පස්සේ මේක එකතු කරනවා. දෙවරක් බිඳුව 1යි 2 බිඳුවෙනි බලය 1යි 1 ඒවා 1ක්. ඊළඟට 2 1 වෙනි බලය 2යි ඒ වගේ බිඳුවක්. ඊළඟට 2 දෙවෙනි බලය 4යි ඒ වගේ එකක්. අපි මේක සුළු කරාම 4 වර 1 4යි බිඳුවයි 1යි. එතකොට 4යි 1යි 5යි. අපි මේ විදිහට මේ පැත්තත් හදාගමු. අපි 2 බිඳුවෙනි බලෙන් පටන් ගන්නෙ 2 බිඳුව වැඩි කිරීම බිඳුව. ඊළඟට මෙතන 2 1 වැඩි කිරීම 1. ඊළඟට මෙතන 2 2 වැඩි කිරීම 1. එතකොට 2 බිඳුවෙනි බලය 1යි 1 ඒවා බිඳුවක්. 2 1 වෙනි බලය 2යි 2 ඒවා එකක්. ඊළඟට 2 දෙවෙනි බලය 4යි 4 ඒවා එකක්. 4 ඒවා එකක්. එතකොට එක් වරක් බිඳුව බිඳුවයි දෙවරක් 1 2යි හතර වරක් 1 4යි. එතකොට 4යි 2යි 6යි. හරිද? එතකොට අපි එකතු කර මේක මේ විදිහටම මේකේ මේ දෙක එකතු කරන්නේ අපි ලියනවා 6යි 5යි. මොන පාදයටද? 8 පාදයට. ඔන්න ඔය විදිහට තමයි ද්විමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවන්නේ. ඊළඟට අපි බලමු ද්විමය සංඛ්‍යාවක් කොහොමද ෂට් දශමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. ද්විමය සංඛ්‍යාවක් ෂට් දශමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කොහොමද කියලා බලමු. ෂට් දශමය සංඛ්‍යාවක්. එතකොට ෂට් දශමය කියන්නේ 16 පාදයටනේ. අපි දන්නවා 16 එන්නේ 2 4 වෙනි බලය. ඒ කියන්නේ මෙහිම අපි ගුණ කරාම 2යි 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි. එහෙනම් 2 4 වෙනි බලය තමයි 16 කියන්නේ. එහෙනම් අපි මෙහෙම ද්විමය සංඛ්‍යාවක් ගත්තොත් අපි මේක වෙන් කරන්නේ 4න් 4ට. අපි අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවනකොට අපි වෙන් කරේ 3න් 3ට. අපි ෂට් දශමය සංඛ්‍යාවක් බවට හරවනකොට අපි වෙන් කරන්නේ 4න් 4ට. එතකොට අපි මේක වෙන් කරනවා 1යි 2යි 3යි 4යි. හරි. මෙතන 1යි 2යි තියෙන්නේ අපිට 3 4 කියලා බිඳුව දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන විදිහටම හදාගෙන යන්නත් පුළුවන්. හරි. එතකොට අර වගේම බලවලින් ගුණ කරනවා. මුලින්ම 2 බිඳුව වැඩි කිරීම 1. ඊළඟට 2 1 වැඩි කිරීම 1. ඊළඟට 2 2 වැඩි කිරීම බිඳුව. ඊළඟට 2 3 වැඩි කිරීම බිඳුව. මේ ටික එකතු කරගෙන යනවා. 2 බිඳුවෙනි බලය 1යි 1 ඒවා එකක්. 2 1 වෙනි බලය 2යි 2 ඒවා එකක්. ඊළඟට 2 දෙවෙනි බලය 4යි 4 ඒවා බිඳුවක්. ඊළඟට 2 3 වෙනි බලය 8යි 8 ඒවා බිඳුවක්. මේ ටික දැන් එකතු කරගෙන යනවා. සුළු කරලා එකතු කරගෙන යනවා. එක් වරක් 1 1යි දෙවරක් 1 2යි හතර වරක් බිඳුව බිඳුවයි 8 වරක් බිඳුව බිඳුවයි. එහෙනම් 2යි 1යි 3යි. හරි. දැන් ඔන්න අපි මේ පැත්ත සංඛ්‍යාව හොයාගත්තා. ඊළඟට අපි මේ පැත්ත සංඛ්‍යාව. මේක ගත්තොත් 2 බිඳුව වැඩි කිරීම 1යි
දෙකේ 1 වැඩි කිරීම 1යි මේක දෙකේ 2 වැඩි කිරීම බිඳුවයි මේක දෙකේ 3 වැඩි කිරීම බිඳුවයි. එතකොට දෙකේ බිඳුවෙනි බලය 1යි 1 වරක් 1යි. ඊළඟට දෙකේ 1 වෙනි බලය 2යි දෙකේ ඒවා 1යි. ඊළඟට දෙකේ දෙවෙනි බලය 4යි 4 ඒවා බිඳුවයි. ඊළඟට දෙකේ 3 වෙනි බලය 8යි 8 ඒවා බිඳුවයි. ඊට පස්සේ අපි මේක සුළු කරනවා 1 වරක් 1 1යි දෙවරක් 1 2යි 4 වරක් බිඳුව බිඳුවයි 8 වරක් බිඳුව බිඳුවයි. එහෙනම් මේක 2යි 1. එහෙනම් මෙතන අපි දානවා 3. ඊට පස්සේ අපි අන්තිම උත්තරේ එන්නේ මේ 3යි 3. ඒ කියන්නේ 33 16 පාදයට. අපි ෂඩ් දශමයේ සංඛ්‍යාවක් බවට නැහැරෙව්වේ. ඒක එතකොට මේක එන්නේ 16 පාදයට. ඔන්න ඔය විදිහට තමයි ෂඩ් දශමයේ සංඛ්‍යාවක් බවට හරවන්නේ. අපි තව උදාහරණයක් ගත්තොත් ඔන්න ඔය සංඛ්‍යාව මේ ද්විමේ සංඛ්‍යාව ෂඩ් දශමයේ සංඛ්‍යාවක් බවට හරවන්න අපි මේක 4න් 4ට මුලින් බෙදා ගන්න. මුලින්ම දකුණු අත පැත්තෙන් තමයි අපි පටන් ගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි. ඊළඟට 1යි 2යි 3යි 4යි. හරි. දැන් ඊළඟට මේක අපි බල වලින් ගුණ කරනවා. දෙකේ බිඳුව ගුණ කිරීම 1. ඊළඟට දෙකේ 1 ගුණ කිරීම 1. ඊළඟට දෙකේ 2 ගුණ කිරීම 1. ඊළඟට අපි බලනවා දෙකේ 3 ගුණ කිරීම 1. මේ ටික අපි එකතු කරගෙන යන්න ඕනේ. මේවා අපි එකතු කරගෙන යන්න ඕනේ. එතකොට මේකේ දෙවරක් 1. දෙකේ බිඳුව 1ක් මේක 1 වරක් 1යි. ඊළඟට මේක දෙකේ 1 වෙනි බලය 1යි ඒ වගේ ඒවා 1යි. ඊළඟට මෙතන දෙකේ දෙවෙනි බලය 4යි 4 ඒවා 1යි. ඊළඟට මේක දෙකේ 3 වෙනි බලය 8යි 8 ඒවා 1යි. මේ ටික දැන් ඊට පස්සේ අපි සුළු කරගෙන යනවා. මේ ටික අපි සුළු කරගෙන යනවා. 1 වරක් 1 1යි දෙවරක් 1 2යි 4 වරක් 1 4යි 8 වරක් 1 8යි. අපි ඊට පස්සේ මේ ටික එකතු කරනවා. 8යි 4යි 12යි 12යි 2යි 14යි 14යි 1යි 15යි. එතකොට මේ 15 කියන්නේ අපි දන්නවා අපි ෂඩ් දශමයේ සංඛ්‍යා වලින් ලියනකොට මේ 15 ලියන්නේ නැහැ. එහෙනම් අපි 15 වෙනුවට ලියන්නේ F කියන ඉංග්‍රීසි අකුර. එතකොට අපි F කියන අකුර තමයි ලියන්නේ. අපි දැන් මේ විදිහටම මේකත් බලාගෙන යමු. දෙකේ බිඳුව බිඳුවයි දෙකේ 1 බිඳුවයි දෙකේ 2 වැඩි කිරීම 1යි ඊළඟට දෙකේ 3 වැඩි කිරීම 1යි. දෙකේ බිඳුවෙනි බලය 1යි එකේ ඒවා බිඳුවයි දෙකේ 1 වෙනි බලය 2යි දෙකේ ඒවා බිඳුවක් ඊළඟට දෙකේ දෙවෙනි බලය 4යි 4 ඒවා 1ක් දෙකේ 3 වෙනි බලය 8යි 8 ඒවා 1ක්. එතකොට 1 වරක් බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි 4 වරක් 1 4යි 8 වරක් 1 8යි 8යි 4යි 12යි 12 කියන්නේ අපි දන්නවා අපි මේක මේ විදිහට ලියන්නේ ෂඩ් දශමය වලින් ලියනකොට අපි ඉංග්‍රීසි අකුරු වලින් ලියන්නේ. එතකොට අපි 10 කියන්නේ A 11 කියන්නේ B 12 කියන්නේ C. මෙතන 15 කියන්නේ F මෙතන 12 කියන්නේ C. එහෙනම් අපි ලියන්නේ C F D
16 පාදයට. CF 16 පාදයට කියන එක තමයි මේ අපිට උත්තරය ආවේ. එතකොට අපි ඒ කරේ ද්විමය සංඛ්‍යාවක් කොහොමද ෂඩ් දශමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. ඊළඟට අපි බලමු අෂ්ටමය සංඛ්‍යාවක් කොහොමද ද්විමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. 8 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයට හරවන්නේ කියලා. මේක එතකොට අපි උදාහරණයක් ගත්තොත් අපි ගන්නවා 32 8 පාදයට. මේක අපි හරවන්න ඕනේ ද්විමය සංඛ්‍යාවට. එතකොට අපි මේක කරන්නේ මේ දෙක බෙදා ගන්නවා. මෙහෙම බෙදා ගන්නවා. එතකොට මේකේ අපි දන්නවා මේ එන්නේ අපි දැන් මෙහෙම දෙයක් කරමු මේකේ. දැන් අපි දන්නවා මේකේ දැන් අෂ්ටමය කියන්නේ දෙකේ තුන්වෙනි බලයනේ. එහෙනම් 3ක් එන්න ඕනේ. අපි දෙකේ තුන්වෙනි බලය වෙනකන් ලියනවා. 2 බිංදුව 2 1 2 2 තුන්වෙනි බලය වෙනකන් නෙමෙයි අපි 3ක් ලියා ගන්නවා. 2 බිංදුව 2 1 2 2. මෙතන 2 බිංදුව 2 1 2 2. එතකොට 2 බිංදුව කියන්නේ 1යි 2 1 කියන්නේ 2යි 2 2 කියන්නේ 4යි. මේකෙත් 2 බිංදුව 1යි 2 1 2යි 2 2 4යි. දැන් මේකේ තියෙනවා 4යි 2යි 1යි 4යි 2යි 1යි. දැන් අපි බලන්න ඕනේ කොහොමද මෙන්න මේ දෙක හැදෙන්නේ මේවෙන් කොහොමද? ඒ දෙක හැදෙන තැනට අපි සංඛ්‍යාව හදා ගන්නවා. දැන් අපි බැලුවොත් මෙතන දෙකක් තියෙනවා. එහෙනම් දෙකේවා එකක් ආවොත් දෙක හැදෙනවා. එහෙනම් අනිත් ඒවා බිංදුව. ඇයි? මේක දෙකේ දෙවරක් එක 2යි කියලා හැදෙනවා. අනිත් ඒවට බිංදුව දානවා. මේකෙත් බලමු මෙතන 3. 3 හැදෙන්නේ දෙකේ එහෙකුයි එකේ එහෙකුයි 2යි 1යි 3යි. මේකට එහෙනම් බිංදුව. එතකොට ඔන්න ඔය විදිහට අපි මේක හදා බලන්න දෙකේ දෙවරක් එක 2යි එක්වරක් එක 1යි 2යි 1යි 3යි. මෙතන 2. ඊට පස්සේ දැන් අපි ද්විමය සංඛ්‍යාව මේක මේ විදිහට උත්තරේ ලියනවා. 1යි බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි බිංදුව. 1යි බිංදුව මොන පාදයටද? 2 පාදයට. ඔන්න ඔය විදිහට තමයි අෂ්ටමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට හරවන්නේ. අපි තව කතා කරොත් අපි තව උදාහරණයක් බැලුවොත් හොඳටම පැහැදිලි වෙයි. අපි ගත්තොත් 56 8 පාදයට කොහොමද ද්විමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. දැන් මේකත් අපි මේක බෙදා ගන්නවා. මේක බෙදා ගන්නවා. එතකොට මේක බෙදාගෙන අපි ලියනවා දැන් 8 පාදයට 2 3ක් නේ. එහෙනම් 3ෙන් 3ට තමයි අපි ලියාගන්නේ. එහෙනම් 2 බිංදුව 2 1 2 2 2 බිංදුව 2 1 2 2 2 බිංදුව 1යි 2 1 2යි 2 2 4යි. 2 බිංදුව 1යි 2 1 2යි 2 2 4යි. එතකොට අපි බලමු දැන් මේකේ 6 හැදෙන්නේ කොහොමද? 4යි 2යි 6යි. එහෙනම් අපි ඒ සංඛ්‍යා දෙකට එක දානවා. 4යි 2යි 6යි. එක එන්නේ නැහැ නේ. එහෙනම් බිංදුව. ඊළඟට 5. 5 හැදෙන්නේ 4යි 1යි. 4යි 1යි 5. දෙක එන්නේ නැහැ. එහෙනම් උත්තරේ එන්නේ මෙන්න මේක. 1යි බිංදුවයි 1යි 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 බිංදුව. 1යි බිංදුවයි 1යි 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 බිංදුවයි 2 පාදයට. ඔන්න අපි කතා කරා අෂ්ටමය සංඛ්‍යාවක් කොහොමද ද්විමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා.
ඊළඟට අපි කතා කරමු ෂඩ් දශමය සංඛ්‍යාවක්. ෂඩ් දශමය සංඛ්‍යාවක් කොහොමද ද්විමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. ෂඩ් දශමය සංඛ්‍යාවක් කොහොමද ද්විමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. අපි ගත්තොත් 16 පාදයට. අපි දන්නවා 16 පාදය 16 එන්නේ 2 4 වෙනි බලය. එහෙනම් අපි 4න් 4ට තමයි මේක ලියාගන්නේ. අපි දැන් මේක වෙන් කර ගන්නවා. අපි මේක 4න් 4ට. 2 බිංදුව 2 1 2 2 2 3 4ක් එනවා. ඊළඟට 2 බිංදුව 2 1 2 2 ඊළඟට 2 3. හරි. 2 බිංදුව 1යි 2 1 2යි 2 2 4යි 2 3 8යි. 2 බිංදුව 1යි 2 1 2යි 2 2 4යි 2 3 8යි. හරි. දැන් අපි බලමු 3 හැදෙන්නේ කොහොමද? 3 හැදෙන්නේ 2යි 1යි. 2යි 1ට අපි එහෙනම් 1 දාගත්ත අනිත් ඒවා බිංදු. ඊළඟට 2 හැදෙන්නේ මෙතන 2. 2 ඒවා 1. එහෙනම් අනිත් ඒවා බිංදු. එහෙනම් උත්තරේ බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි බිංදුවයි 1යි 1යි 2 පාදයට. ඔන්න ඔය විදිහට තමයි ෂඩ් දශමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට හරවන්නේ. අපි බලමු ඊ තව උදාහරණයක් 2f කියන 16 පාදයේ සංඛ්‍යාව කොහොමද ද්විමය අගයක් බවට හරවන්නේ. එතකොට අපි 4න් 4ට බෙදා ගන්නවා. එතකොට 2 බිංදුව 2 1 2 2 2 3. එතකොට 4යිනේ. ඊළඟට මෙතන 2 බිංදුව 2 1 2 2 2 3. එතකොට 2 බිංදුව 1යි 2 1 2යි 2 2 4යි 2 3 8යි. 2 බිංදුව 1යි 2 1 2යි 2 2 4යි 2 3 8යි. දැන් අපි බලමු f කියන්නේ මෙතන f කියන්නේ අපි දන්නවා f කියන්නේ 15. f කියන්නේ 15. එහෙනම් අපි 15 හදාගන්නේ කොහොමද? 15 වෙනවා 8යි 4යි 12යි 12යි 2යි 14යි 14යි 1යි 15යි. බලන්න. එහෙනම් මේ ඔක්කොටම එක එනවා. 8යි 8යි 8 වරක් 1 8යි. 7 වරක් 1 4යි. 2 වරක් 1 2යි. 1 වරක් 1 1යි. 8යි 4යි 12යි 12යි 2යි 14යි 14යි 1යි 15යි. ඊළඟට 2. 2 නම් මෙතන. අනිත් ඒවා බිංදු. එහෙනම් උත්තරේ එන්නේ බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි 1යි 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 1 2 පාදයට. ඔන්න ඔය විදිහට තමයි ෂඩ් දශමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට පත් කරන්නේ. දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ෂඩ් දශමය සංඛ්‍යාවක් කොහොමද අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. අපි බලමු 12 කියන 16 පාදයේ සංඛ්‍යාව කොහොමද අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. දැන් මේක සිද්ධ වෙන්නේ මේක පරිවර්තනය කරන්නේ පියවර දෙකක් ආකාරයට. පියවර දෙකකින් තමයි අපි මේ සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවන්නේ. ඒ කියන්නේ මුලින්ම මේ සංඛ්‍යාව දැන් මේ තියෙන ෂඩ් දශමය සංඛ්‍යාව අපි මෙතන උඩින් ලිව්වොත් ෂඩ් දශමය සංඛ්‍යාව මුලින් අපි හරවනවා ද්විමය සංඛ්‍යාවක් බවට. ද්විමය සංඛ්‍යාවක් බවට. ඊට පස්සේ ඒක අපි අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවනවා. ඔන්න ඔය විදිහට තමයි අපි මෙන්න මේ සංඛ්‍යා පරිවර්තනය මේ
ෂඩ්දශමය අෂ්ටමය කරනකොට කරන්නේ. එහෙනම් අපි මුලින්ම මේක බලමු. අපි දන්නවා දැන් ඉස්සෙල්ලා කතා කරා කොහොමද 16 පාදයකක් ද්විමේ බවට හරවන්නේ. ඔන්න පළවෙනි පියවර මේක ද්විමේ බවට හරවනවා. එහෙනම් 4න් 4ට ලියා ගන්නවා. 0යි 1යි 2යි 3යි. 2 බිංදුවයි 2 1යි 2 2යි 2 3යි. එතකොට 1යි දෙකේව එකක් 2යි දෙකේව දෙකක් 4යි දෙකේව 3ක් 8යි. 2 බිංදුව 1යි 2 1 2යි 2 2 4යි 2 3 8යි. එතකොට 12 එන්නේ 2 හැදෙන්නේ මෙතන 2. අනිත් ඒවා බිංදු. ඊළඟට 1 හැදෙන්නේ මෙතනින්. 1 තියෙන තැනින් එකක් දානවා අනිත් ඒවා බිංදු. එතකොට මේක තමයි අපි ද්විමේ සංඛ්‍යාවක් බවට හැරෙව්වම එන්නේ. ඊළඟට මේක තමයි අපි අෂ්ටමේ සංඛ්‍යාවක් බවට හරවන්නේ. එතකොට අෂ්ටමේ සංඛ්‍යාවක් බවට හරවනකොට අපි මේ දැන් 4න් 4ට වෙන් කරලා හදාගත්ත ද්විමේ සංඛ්‍යාව වෙන් කරනවා 3න් 3ට. 1යි 2යි 3යි. මෙතනින් වෙන් කරනවා. 1යි 2යි 3යි. 1යි 2යි 3යි. ඊළඟට මේක. ඊට පස්සේ මේක දැන් අපි අර විදිහටම අෂ්ටමය කරනවා. ඒ කියන්නේ මෙතන මේ තියෙන්නේ 2 බිංදුව වැඩි කිරීම 1 බිංදුව. ඊළඟට 2 1 වැඩි කිරීම 1. ඊළඟට 2 බිංදු 2 වැඩි කිරීම බිංදුව. ඊළඟට 2 බිංදු ආපහු 2 බිංදුවෙන් මේ වෙන් කරලා තියෙනවා පටන් ගන්න අනිවාර්යයෙන්ම 2 බිංදුවෙනි බලෙන් තමයි පටන් ගන්න. බිංදුවයි. ඊළඟට 2 1 1යි. ඊළඟට 2 බිංදුව නෙමෙයි 2 3. 2 3 බිංදුවයි. ඊට පස්සේ මේ ටික එකතු කරගෙන යනවා. මේකෙත් එහෙමයි. 2 බිංදුව බිංදුවයි. 2 1 බිංදුවයි. අපි බලාගෙන යමු. 2 බිංදුව 1යි එක් වරක් එක් බිංදුවයි. 2 1 2යි 2 1යි. ඊළඟට 2 2 4යි ඒ බිංදුවයි. 2 1 1යි 1 බිංදුවයි. 2 1 2යි 1යි. 2 3 මෙතන 3 නෙමෙයි 2 2 2 2 4යි 4 ඒවා බිංදුව. ඊළඟට මෙතන 2 බිංදුව 1යි 1 ඒවා බිංදුව. ඊළඟට 2 1 2යි ඒ වගේ ඒවා බිංදුව. දැන් මේ ටික එකතු කරගෙන යන්න. මෙතන එක්වරක් බිංදුව බිංදුවයි දෙවරක් 1 2යි හතරවරක් 3 හතරවරක් බිංදුව බිංදුවයි. මෙතන එතකොට 2යි. ඊළඟට එක්වරක් බිංදුව බිංදුවයි දෙවරක් 1 2යි හතරවරක් බිංදුව බිංදුවයි. ඊළඟට එක්වරක් බිංදුව බිංදුවයි දෙවරක් බිංදුව බිංදුවයි. එතකොට මෙතනට එන්නේ 2යි මේක බිංදුවයි. අපිට උත්තරය ලියන්න පුළුවන් 22යි 8 පාදයට කියලා. 22යි 8 පාදයට කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි කොහොමද ෂඩ්දශමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවන්නේ. අපි තව උදාහරණයක් ගත්තොත් අපි තව උදාහරණයක් අරගෙන බලමු. අපි බලමු 4යි a කියන දශමයේ ෂඩ්දශමය සංඛ්‍යාව කොහොමද අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවන්නේ. දැන් මේක මුලින්ම අපි 4න් 4ට ලියා ගන්නවා. 2 බිංදුව 2 1 2 2 2 3 4යිනේ. 2 බිංදුව 2 1 2 2 2 3 2 බිංදුව 1යි 2 1 2යි 2 2 4යි 2 3 8යි. 2 බිංදුව 1යි 2 1
2යි 2 2 4යි 2 3 8යි. එතකොට අපි බලමු දැන් කොහොමද මේක a කියන්නේ අපි දන්නවා a කියන්නේ 10. එහෙනම් කොහොමද 10 හැදෙන්නේ? 8යි 2යි තමයි 10 හැදෙන්නේ. එහෙනම් අපි 8යි 2ට 1 දාගෙන අනිත් ඒවා බිඳුව දානවා. ඊළඟට 4 4 තියෙනවා. 4 1යි. එහෙනම් අනිත් ඒවා බිඳුව. දැන් ඔන්න ඔය විදිහට අපි ෂඩ් දශමයේ සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාවක් බවට හරවපු එක අපි ඊළඟට කරනවා අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවන්න. අපි කරන්නේ මේක 3ෙන් 3ට වෙන් කරනවා. 1 2 3 1 2 3 ඔන්න ඔය විදිහට වෙන් කරනවා. දැන් මේක අපි කලින් විදිහට බලවලින් ගුණ කරගෙන යනවා. 2 බිඳුව ඒ බිඳුවයි. ඊළඟට 2 1 වැඩි කිරීම 1යි. ඊළඟට 2 2 වැඩි කිරීම බිඳුවයි. අපි ගත්තොත් 2 1 බිඳුව කියන්නේ 1යි 1 ඒවා බිඳුව. ඊළඟට 2 1 කියන්නේ 2යි 2 ඒවා 1ක්. ඊළඟට 2 2 කියන්නේ 4යි 4 ඒවා බිඳුව. එතකොට එක් වරක් බිඳුව බිඳුවයි දෙවරක් එක 2යි හතර වරක් බිඳුව බිඳුවයි. ඒ විදිහටම අපි මේකෙත් කරනවා. 2 බිඳුවෙන් පටන් ගන්න. 2 බිඳුව වැඩි කිරීම 1 ඊළඟට 2 එක්වෙනි බලය වැඩි කිරීම බිඳුව ඊළඟට 2 දෙවෙනි බලය වැඩි කිරීම බිඳුව. ඊට පස්සේ අපි මේක සුළු කරගෙන යනවා. 1යි එක් වරක් 1 1යි. ඊළඟට 2 1 2යි දෙවරක් බිඳුව. ඊළඟට 2 2 4යි 4 වරක් බිඳුව. එතකොට 1යි බිඳුවයි බිඳුව. එතකොට මෙතන ගත්තොත් මෙතන 2යි මෙතන 1යි. ඊළඟට මේක ආපහු 2 බිඳුවෙන් පටන් ගන්න. බිඳුව වැඩි කිරීම 1යි 2 1 වැඩි කිරීම බිඳුවයි. එතකොට 2 බිඳුව 1යි එක් වරක් 1යි. ඊළඟට 2 1 2යි 2 ඒවා බිඳුව. එක් වරක් 1 1යි දෙවරක් බිඳුව බිඳුවයි. එතකොට මේකට එන්නේ උත්තරේ 1යි. එහෙනම් අපි උත්තරේ මෙන්න මේ 1යි 2 අටේ පාදයට කියලා උත්තරේ එනවා. 1යි 2 අටේ පාදයට. ඔන්න ඔය විදිහට තමයි ෂඩ් දශමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවන්නේ. හරි. දැන් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරා සංඛ්‍යා පරිවර්තනය ගැන. අපි ඉදිරියේදී ඉදිරි පාඩම් ගැන සාකච්ඡා කරමු. ආයුබෝවන්.